කඩේට ගියාම එළවලු පළතුරු තෝරනකොට අපි හැමෝටම වගේ මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනව නේද? බලනකොට එකම පළතුර හැබැයි එකක් කාබනික් කියලා ගහලා තියෙනවා අනික සාමාන්‍ය විදිහට තියෙනවා. කාබනික් එකේ මිලත් පොඩ්ඩක් විතර වැඩි. ඉතින් ඇත්තටම මොකක්ද මේකේ වෙනස? වඩා හොඳ තේරීම මොකක්ද? ඕ අන්න ඒ ප්‍රශ්නයට තමයි අපි අද මේ විග්‍රහයෙන් පිළිතුරු හොයන්න යන්නේ. මේ අපි ගන්න පොඩි තීරණය, ඒ කියන්නේ කාබනිකද නැද්ද කියන එක අපේ පවුලේ සෞඛ්‍යයට විශේෂයෙන්ම අපේ දරුවන්ගේ සෞඛ්‍යයට බලපාන්නේ කොහොමද? අපි බලමු මේ ගැන ගැඹුරින්. හරි. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න කලින් අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ මේ කාබනික සහ සාම්ප්‍රදායික කියන වචන දෙකෙන් ඇත්තටම අදහස් වෙන්නේ මොකක්ද කියන එක. හැතරම කිව්වොත් ප්‍රධානම වෙනස තියෙන්නේ කාබනික දේවල් වල තියෙන දේට වඩා ඒවයින් නැති දේවල් වලයි. බලන්න සාම්ප්‍රදායික ගොවිතැනේදී කෘත්‍රිම කෘමිනාශක වල්නාශක වගේ දේවල් පාවිච්චි කරනවා. ඒ වගේම GMOs ඒ කියන්නේ ජානමය වශයෙන් වෙනස් කරපු බීජ වගේ දේවල්. හැබැයි කාබනික ගොවිතැනේදී මේ කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ දිනුවට සම්පූර්ණයෙන්ම ස්වභාවික ගොවිතැන් ක්‍රම තමයි පාවිච්චි කරන්නේ. මෙන්න මේක තමයි හරිම රසවත් කාරණිය. හිතන්න කාබනික ශාකයකට කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය වලින් උදව්වක් ලැබෙන්නේ නැහෙනේ. ඉතින් ඒ ශාකයට සිද්ධ වෙනවා Tamanමම ආරක්ෂා කරගන්න. ඒක හරියට ශාකයක් Tamanගේම ප්‍රතිශක්තිකරණ පද්ධතියක්. ඒ කියන්නේ ඉමුන් සිස්ටම් එකක් හදාගන්නවා වගේ වැඩක්. මේ සටනේ ප්‍රතිඵලයක් විදියට ප්‍රතිඔක්සිකාරක වගේ ශරීරයට හිතකර ආරක්ෂිත සංයෝග ගොඩක් ඒ ශාකයේ නිපදවනවා. අන්තිමට ඒකේ වාසිය කාටද? ඒක කන අපිට. මොකද ඒකෙන් අපිට ලැබෙන පෝෂණයත් ඉහළ යනවා. හොඳයි. දැන් අපි බලමු මේ කාබනික සහ සාම්ප්‍රදායික කියන වෙනස වැඩිහිටි කෙනෙක්ගේ ශරීරයට දැනෙන්නේ කොහොමද කියලා. කෘමිනාශක වගේ දේවල් ශරීරයට ඇතුළු වෙන එක අඩු වෙනකොට ලැබෙන වාසිනම් කිහිපයක්ම තියෙනවා. එකක් තමයි විටමින් C, යකඩ, මැග්නීසියම් වගේ අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ මට්ටම ඉහළ යනවා කියන එක. අනිත් කාරණේ තමයි ශරීරයේ විෂ සහිත බර, ඉල්මත් නැත්නම් ටොක්සික් බර්ඩන් එක අඩු වෙන එක. ඒ කියන්නේ අපි අක්මාවටයි වකුගඩු වලටයි අමතරව ඇතුල් වෙන රසායනික ද්‍රව්‍ය පෙරන්න ලොකු මහන්සියක් දරන්න ඕන නැහැ. ඒවට යාළගේ සාමාන්‍ය වැඩ කොටස කරගෙන ඉන්න පුන්නන්. මේවට අමතරව රසය ගොඩක් වෙලාවට කාබනික එළවලු පළතුරු වල වඩා තීව්‍ර සැබෑ රසයක් තියෙනවා කියලාත් කියවෙනවා. මෙන්න මේ අදහසින් ඒක හොඳටම පැහැදිලි වෙනවා. ඒ විෂ සහිත බර අඩු කරගන්න පුළුවන් නම් ඔබේ ආත්මාව සහ වකුගඩු හුදෙක් සලාදයක් පෙරීම සඳහා පමණක් අතිකාල සේවය දෙන්නේ නැහැ. ඇත්තටම මේකේ තීරම තමයි අපි අපේ ශරීරයේ තියෙන වැදගත්ම අවයවවලට යාළගේ ප්‍රධාන රාජකාරියට අමතරව අනවශ්‍ය බරක් පටවන එක නවත්තනවා කියන එක. හැබැයි මෙතනින් එහාට කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපි දරුවන් ගැන කතා කරනකොට මේක නිකම්ම ජීවන රටාවක් ගැන තෝරාගැනීමක් නෙමෙයි. මෙතන තියෙන්නේ ඊට වඩා ගොඩක් බරපතල කාරණයක්. මොකද වැඩිහිටියෙකුට ඇතිවෙන බලපෑමට වඩා කිහිප ගුණයක බලපෑමක් දරුවෙකුට ඇති වෙන්න පුළුවන්. ඔව් ඒක හැමමරි. දරුවන් සම්බන්ධයෙන් ගත්තම මේක හුදෙක් කැමැත්තක් මත කරන තීරණයක් නෙමෙයි. මේක එයාලගේ ශාරීරිය සහ මොළය හරිම වේගෙන් වර්ධනය වෙන තීරණාත්මක කාලයකදී එයාලගේ දිග කාලින ආරක්ෂාව වෙනුවෙන් ගන්නා තීරණයක්. මෙහෙම හිතමුකෝ. ශරීරයේ බරට සාපේක්ෂව බැලුවම දරුවන් වැඩිහිටියන්ට වඩා ගොඩක් වැඩිපුර ආහාර සහ වතුර පරිභෝජනය කරනවා. ඉතින් ආහාරවල කෘමිනාශක අවශේෂ පොඩි ප්‍රමාණයක් තිබුණත් රාත්තාල් 30ක පොඩි දරුවෙක්ගේ ශරීරයට ඒකෙන් ඇතිවෙන බලපෑම රාත්තාල් 180ක වැඩිහිටියෙක්ට ඇතිවෙන බලපෑමට වඩා අතිශයින්ම වැඩි. ඒ නිරාවරණය කිහිප ගුණයකින් ඉහළ යනවා. මේක නිකන් කියන කතාවක් නෙවෙයි. ඇමරිකානු ළමා රෝග පිළිබඳ විද්‍යායතනය වගේ ලෝකයේ ඉහළම පිළිගැනීමක් තියෙන ආයතනයක් පවා පෙන්වලා දෙනවා කෘමිනාශක අවශේෂවල විෂ සහිත බලපෑම් වලට දරුවන්ට සුවිශේෂී ගොදුරු වීමේ හැකියාවක්, ඒකයි යුනික් සසෙප්ටිබිලිටි එකක් තියෙනවා කියලා. ඒකට ප්‍රධාන හේතුව තමයි එයාලගේ අවයව තවමත් සම්පූර්ණ වර්ධනය වෙලා නැති එක සහ එයාලගේ ශරීරය වඩාත් සංවේදී වීම. මේක හරියට වේගයෙන් වර්ධනය වෙන දෙයකට හොඳම තත්ත්වේ ඉන්ධන සපයනවා වගේ දෙයක්. හිතන්න දරුවෙකුගේ මොළය සහ ස්නායු පද්ධතිය ජීවිතයේ මුල් අවුරුදු කීපය තුල අතිශය වේගයෙන් වර්ධනය වෙනවා. ඉතින් ඒ සංවර්ධනයට අවශ්‍ය කරන පිරිසිදු ඉන්ධන, ඒ කියන්නේ පිරිසිදු රසායනික ද්‍රව්‍ය වලින් තොර පෝෂණයක් ලබා දීම කොයිතරම්නම් වැදගත් වෙයිද? හරි. ඉතින් මේ හැමදේම එක්ක අපි ප්‍රායෝගිකව මොකද කරන්නේ? හැම දෙයක්ම කාබනික විදියට ගන්න එක සමහර වෙලාවට අමාරු වෙන්න පුළුවන්. එහෙනම් වෙළඳසැලේදී බුද්ධිමත් දැනුවත් තීරණයක් ගන්නේ කොහොමද? හොඳම ආරම්භයක් ගන්න පුළුවන් තැනක් තමයි dirty dozen කියන සංකල්පය. මේකෙන් කියවෙන්නේ වැඩිපුරම කෘමිනාශක අවශේෂ තියෙන ඉඩ තියෙන එළවලු සහ පළතුරු 12 ගැනයි.
සාමාන්‍යයෙන් මේවා තුනී පොත්තක් තියෙන රසායනික ද්‍රව්‍ය ලේසියෙන් උරා ගන්න වර්ග. ඉතින් අපේ අයවැය යොමු කරලා අඩුම තරමේ මේ වර්ග ටිකවත් කාබනික ඒවා තෝරගන්න පුළුවන් නම් සම්පූර්ණම කාබනික වලට මාරු නොවීමුණත් ශරීරයට ඇතුල් වෙන විෂ ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩු කරගන්න පුළුවන්. ඒක තමයි මේ ක්‍රමෝපායේ තියෙන දක්ෂකම. ඉතින් අවසාන වශයෙන් අපි ආයෙත් මුලින්ම ඇහුව ප්‍රශ්නෙට එමු. කාබනික දේවල් වලට වැය වෙන අමතර මුදල ඒක නිකම් වේදමක්ද නැත්නම් ඒක අපේ පවුලේ විශේෂයෙන්ම අපේ දරුවන්ගේ දිගුකාලීන සෞඛ්‍යය සහ යහපැවැත්ම වෙනුවෙන් කරන ආයෝජනයක් විදිහේ සලකන්න පුළුවන්ද? මේක හිතන්නට වටිනා ප්‍රශ්නයක්.